ඔන්න අදත් මම මගේ බබාට දවසක් ඇතුළත දීපු කෑම වේල් ගැන වීඩියෝ එකක් අරගෙන ආවා. මුලින්ම කියන්නම්කෝ මගේ බබාට වයස අවුරුද්දයි මාස 2යි. ඉතින් මගේ බබා කෑම ගොඩාක් ප්‍රතික්ෂේප කරන බබෙක්. ඉතින් එයාට මම එක එක රෙසිපීස් try කරනවා. ඒ try කරපු රෙසිපීස් වගේක් තමයි මේ. එහෙනම් අපි මුලින්ම බලමු මම බබාට බ්‍රෙක්ෆාස්ට් එකට හදලා දුන්නේ මොනවද කියලා. මම අද ගත්තේ ඕට්ස් ඒ වගේම කඩලපිටි. මුලින්ම මේ වගේ ඕට්ස් ටිකයි කඩලපිටි ටිකයි පෑන් එකට දාලා විනාඩි 3-4ක් මේ විදිහට පොඩ්ඩක් වෙලා බැද ගන්න ඕනේ. ඊළඟට ඒකට මම වතුර තමයි එකතු කරන්නේ. ඔයාලට කැමති නම් පොල් කිරි ඒ වගේම ෆ්‍රෙෂ් මිල්ක් උනත් එකතු කරන්න පුළුවන්. වතුරත් එක්ක හොඳට මේ ටික මික්ස් කරලා ඊළඟට මේක උකු වෙනකන් ලිපේ තියලා උයා ගන්න තමයි තියෙන්නේ. මෙන්න මේ විදිහට මේක ලිපේ තිබ්බට පස්සේ ටිකෙන් ටික උකු ගතියට හැරෙනවා. මෙන්න මේ ගානට වගේ එනකොට මම ඒකට රටඉදි මදුළු දෙකකුත් දාගන්නවා. ඔයාලට කැමති නම් රටින්දි සිරක් වුණත් එකතු කරගන්න පුළුවන්. ඉතින් වෙනදා විදිහටම මම දැන් හදාගත්ත කඩලපිටි ඕට්ස් එක යෝගට් එකක් ඒ වගේම බිත්තර කහ මදයක් ඒ වගේම නට්ස් පවුඩර් එක තමයි බබාට කෑමට දුන්නේ. මම පොඩ්ඩක් අසනීපෙන් වගේම අද ටිකක් මම බිසි දවසක්. ඉතින් ඒ හින්දා බබාට කවන ඒවා හැම මට වීඩියෝ කරගන්න බැරි වුණා. සමහර අය අහලා තිබ්බා මගෙන් මේ කෑම දියාරුයි නේද කියලා. එහෙම නැහැ. කෑම එක නිවෙද්දි ඕගලන්ට පේනවා ඇති මේ වගේ කෑලි කඩන සයිස් එකට වගේ ඝන වෙනවා. අද මම බබාට උදේ වරුවේ අමතර වේලට දුන්නේ සීනි කෙසෙල් ගෙඩියක්. ඊළඟට මම හදාගන්න යන්නේ මගේ බබාගේ දවල් කෑම එක. මම මෙතෙන්දි රැයක් පෙඟෙන තියපු රතු කැකුළු හාල් එක්ක පරිප්පු තමයි මේ උයා ගන්න හදන්නේ. බත් එක ලිපේ තියලා ඊළඟට මම අරන් තිනවා වට්ටක්කා ඒ වගේම චිකන් සුදු ලුණු රතු ලුණු රම්පේ ඒ වගේම බීට් ටික මම හොඳට ක්‍රේප් කරලා තමයි අරගෙන තියෙන්නේ. ඊළඟට මම වෙනදා විදිහටම තෙල් ටිකක් ලිපේ තියලා ඒකට සුදු ලුණු රතු ලුණු රම්පේ ටික දාලා ටෙම්පරාදු කර ගන්නවා. ඉතින් ඒ ටික ටෙම්පරාදු වීගෙන එනකොට මම ඒකට චිකන් ටික එකතු කර ගන්නවා. මම චිකන් ටිකත් ගොඩාක් චූටි වෙන්න කපලා තමයි තියන්නේ. ඒ කියන්නේ පිහියෙන් අර නිකන් ලෑල්ලට තියලා ගහලා වගේ තමයි මේ විදිහට කපා ගත්තේ. එතකොට බබාට කන්න ලේසි හින්දා. ඊළඟට මම ඒකට දාගන්නවා කහ ඒ වගේම තුන පහ ටිකක් ඒ වගේ මම දාගන්නවා ගම්මිරිස්. ඊළඟට ලුණුත් මේකට දාගන්නවා. මේ ටිකත් හොඳට ටෙම්පරාදු වුණාට පස්සේ මම වට්ටක්ක ටික එකතු කරනවා. ඔන්න දැන් මම වට්ටක්ක ටිකයි චිකන් ටිකයි තැම්බෙන්න මේ විදිහට මිටි කිරි තමයි එකතු කරගත්තේ. ඉතින් මිටි කිරි එකතු කරලා මේක හොඳට තඹ ගන්න තමයි දැන් තියෙන්නේ. දැන් මේ විදිහට හොඳට මේ හොද්ද නටාගෙන එනකොට තමයි මම බීට් ටික එකතු කරන්නේ. මොකද මම බීට් ටික චූටියටම කපලානේ තියෙන්නේ. ඒ හින්දා ඒක ගොඩක් වෙලා තැම්බෙන්න ඕනේ නැති නිසා තමයි මම ඒක හොද්ද නටාගෙන එනකොට එකතු කරන්නේ. ඒකත් එකතු කරලා ඊළඟට මෙන්න මේ ගානට වගේ වෙනකන් හිඳ ගන්න ඕනේ. දැන් මම මේ අපි උයාගත්ත බත් ටික තමයි මේකට මික්ස් කරන්නේ. ඉතින් බබා කන ගානට බත් ටික මේකට හොඳට මික්ස් කරලා හැන්දෙන් පොඩි කරගන්න තමයි තියෙන්නේ. ඒ කියන්නේ ගොඩක්ම නෙමෙයි.
මේක හරිම රස බත් එකක්. ඉතින් වට්ටක්ක බීට් දෙකම පැණි රසයිනේ. වෙනදා විදිහට මම දොඩම් භාගයක යුෂ අදත් බබාට දෙන්න ගත්තා. ඉතින් ඔන්න ඕක තමයි මගේ බබාගේ අද දවල් කෑම එක. මෙන්න මේ විදිහට අද දවල් කෑම එකත් බබා ඔක්කොම කෑවා. ඔන්න දැන් අපි හදමු බබාගේ රෑ කෑම එක. ඇත්තටම මේක මම මේ කලින් උදේ දවල් හදපු දවසේ රෑ කෑම වේලනක් නෙමෙයි. මොකද එදා රෑ කෑම වේල මට වීඩියෝ කරගන්න බැරි වුණා. මම අපේ අම්මලාගේ ගෙදර ගිය නිසා. ඒ වගේම යන අතරමඟදී බබා නිදාගත්ත හින්දා එයාට හවස අමතර වේලත් එදා දෙන්න බැරි වුණා. මේ මම පස්සේ දවසක හදපු ඒ වගේ බබා ගොඩක් ආස රෑ කෑම වේලක්. මුලින්ම මම රතුලුණු සුදුලුණු රම්පේ මේ විදිහට තෙල් එකට දාගන්නවා. ඊට පස්සේ චිකන් ටික දාගන්නවා. ඊළඟට මේ ටික හොඳට ටෙම්පරාදු කරගන්නවා. දැන් මම මේකට කහ ගම්මිරිස් ඒ වගේම ලුණු එකතු කරලා අපහු ටිකක් වෙලා මික්ස් කරගන්නවා. ඊළඟට මම මේකට එකතු කරන්නේ සාමාන්‍යයෙන් පැය 3ක් විතර පැඟෙන්න දාපු සුදු කැකුළු හාල්. ඉතින් සුදු කැකුළු හාල් ටික තැම්බෙන්න ඇති වෙන වතුරත් එක්ක මම මේකට එකතු කරගන්නවා. දැන් අපි වතුර ටික හොඳට හිඳිලා හාල් ටික හොඳට තැම්බෙනකම් ලිපේ තියාගන්න තමයි ඕනේ. ඔන්න දැන් වතුර ටික නම් හිඳීගෙන එන්නේ. ඊළඟට මම මේ එකතු කරන්නේ පොල් කිරි. පොල් කිරි ටික දාලා ආපහු ටිකක් වෙලා මේක හිඳ ගන්න තමයි තියෙන්නේ. මේක හරිම රස කිරිබත් එකක්. ඒ වගේම චිකනුත් දාලා තියෙන හින්දා හරිම රසයි. නිකන් අපි සුප් කැටයක් දාලා බත් එකක් කිව්වා වගේ ඒ තරමට හරිම රස කෑමක් මේක. ඉතින් බබා ගොඩක් ආසයි මේ බත් එක කන්න. මෙතනදී ඕනනම් අන්තිමට වලට මුරුංග කොළ ටිකක් ඒ වගේම චූටි ලියාගත්තු නිවිති කොළ ටිකක් ඒ වගේ කොළ වර්ගයකුත් මික්ස් කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඉතින් මේ වෙලාවේ මට ගෙදර කොළ වර්ගයක් තිබ්බේ නැහැ මික්ස් කරන්න. ඒ හින්දා මම මේ විදිහටම තමයි බබාට කෑමට දුන්නේ. මෙන්න මේ විදිහට තමයි අද මම බබාගේ රෑ කෑම වේල හදාගත්තේ. එහෙනම් අපි ආපහු අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.